විදියට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ තියෙන්නේ මාර්තු මාසේ පළවෙනිදා අපි ගියපු තැනක වීඩියෝ එකක්. ඉතින් මෙහි ඉන්න අම්මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා අපි ගියා මෙහි ක්‍රිස්තියානියා යන ගැන ඉතාලියේ ක්‍රිස්තියානියා යන අනුහස් වලින් පිරුණු තැනකට. හරියට නිකන් ලංකාවේ බෞද්ධ අපි සිරිපාදේ යනවා වගේ මෙහි ඉතාලියේ ඉන්න ගොඩක් අය යන තැනක් තමයි මේකට කියන්නේ සන් ගබ්‍රියෙල් කියලා. අපි මේ යද්දි අපිට පාර වැරදුනා. අපි යන්න ඕන උඩහ පාරේ. ඒ වුණාට අපි ගියේ පල්ලෙහා පාරෙන්. අපිට වැරදිලා අපි ආයේ ටක් ගාලා වාහනේ හරවගෙන ගියා. මොකද අද මේ ලොකු උත්සවයක් තියෙනවා මේ චර්ච් එකේ. ඉතින් ගොඩාක් සෙනග ඇවිල්ලා බස් වලින් පවා සෙනග එනවා. දැන් තව උඩහට අපි පයින් යන්න ඕන. ඒත් අර පාර දිගටම වාහන පාක් කරලා මේ ඉඩ අල්ලගන්න. ඉතින් අම්මලයි තව වාහනයක්වත් එන හින්දා අපි ටක් ගාලා වාහනේ පාක් කරලා ඒ කට්ටියන්ටත් ඉඩ හදාගත්තා. අපි කට්ටිය තමයි ගියේ. ඉතින් මේ හැමෝම උඩහට යන ගමන් ඉන්නේ. වාහනේ පල්ලෙහා නවත්තලා තමයි අපි පයින් ආවේ උඩහට. මොකද උඩ ඉඩ නැතුව ඇති කියලා හිතාගෙන ඒ වුණාට උඩට ආවට පස්සේ තමයි දැක්කේ තව ගොඩක් වාහන නවත්තන්න ඉඩ ගොඩක් තිබුණා මෙතන. ඉතින් ඇතුළට යනකොටම අපි ඉටිපන්දමක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කරලා ඇතුළට ගියා. අපි මෙතෙන්ට යනකොටත් ප්‍රේයර්ස් කියන්න පටන් අරගෙන තියෙන්නේ. ඇතුලේ වීඩියෝ කරන්න ෆොටෝ ගන්න පුළුවන්. ඒ වුණාට ප්‍රේයර්ස් යන වෙලාවේ වීඩියෝ කරන්න එපා කියලා කිව්වා. අපි වීඩියෝ කරන්න කලින්ම එතන හිටපු සිකියුරිටි ලගෙන් ඇහුවා පුළුවන්ද කියලා. එතකොට එයාලා කිව්වා ප්‍රේයර්ස් යන වෙලාවෙත් ගන්න එපා. ඊට පස්සේ ගන්න කියලා. මේ දැන් මේ පෙන්නන එක්කෙනා يعني මෙතන හිටපු පූජකතුමා. ක්‍රිස්තියානි අය කොහොම කියනවද දන්නේ නැහැ. එතන පල්ලියේ ඉන්න අයට මෙන්න මේ කෙනා තමයි මෙතන ඉඳලා තියෙන්නේ. මෙයාගේ නම තමයි සන් ගබ්‍රියෙල්. මෙයා ඉපදිලා තියෙන්නේ 1838 මාර්තු 1 වෙනිදා. ඒ වුණාට මෙයා තරුණ වයසේදී මිය ගිහිල්ලා තියෙනවා. අවුරුදු 23න් තමයි මෙයා මිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙයා මැරිලා තියෙන්නේ 1862 පෙබරවාරි 27. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක මාර්තු 1 වෙනිදා නිසා තමයි එදා අපි ගියපු දවසේ මෙතන ලොකු උත්සවයක් තිබුණේ. මෙහි එයාගේ උත්සවය ලොකුවටම සමරනවා. ඉතින් පොඩි ප්‍රදර්ශනයක් වගේ එකකුත් හදලා තිබුණා. මෙතන තියෙන වැදගත්කම තමයි මේ සන් ගබ්‍රියෙලේ ඉපදිලා ඉන්න දවස්වල ඒ කියන්නේ එයාගේ ජීවිත කාලය තියෙන තුරු එයා අසරණ අයට තමයි පිහිට වෙලා තියෙන්නේ. කියන්නේ එයාගෙන් කවුරු හරි උදව්වක් ඉල්ලගෙන ආවනම් එයා ඒ කෙනාට උදව් කරලා තියෙනවා. ඉතින් දැනටමත් මෙහි ක්‍රිස්තියානි අය විශ්වාස කරනවා එතෙන්ට ගිහිල්ලා මොකක්ම හරි ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඉතින් අපිත් ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කරලා ආවා. අපි දැන් මේ යන්නේ මේ චර්ච් එකේ තියෙන පොඩි කෞතුකාගාරයක්. ඒක බලන්න. ඒකේ තියෙන්නේ අර පූජකතුමා ඉන්න කාලේ එයා පාවිච්චි කරපු දේවල්, ඊට පස්සේ එයා වෙනුවෙන් කට්ටිය ලියුම් ලියලා දීපු දේවල්, එන්නේ දේවල් තමයි මෙතන කෞතුකාගාරය ඇතුලේ තියෙන්නේ. මේ කෞතුකාගාරයට යන්න කලින් ගියපු තැන මෙතන මේ මම දන්න විදියට එයාගේ තොප්පිය තමයි මෙතන මිහිදන් කරලා තියනවා කියලා කිව්වේ. හරිම ලස්සනයි මෙතන ඉන්ටීරියර් එක. මං හරි ආසයි මේ චර්ච් වල තියෙන ඒ චිත්‍රවලට. හරිම ලස්සනයි චිත්‍ර. ඒක හරියට නිකන් බෞද්ධ අපි පන්සල් ගියාම අපේ පිළිම වහන්සේලා තැන්පත් කළ තැනක් වගේ. මම මේ පෙන්නන තැන තමයි ඒ පූජකතුමාගේ අලු ටික තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේ. අලු ටික මිහිදන් කරලා තියෙනවා කියන්නේ මෙතන. මේ පෙන්නන්නේ ඒ කෙනා තමයි සන් ගබ්‍රියෙල් කියන්නේ. දැන් අපි යන්නේ මියුසියම් එක බලන්න. ඒ කියන්නේ කෞතුකාගාරය බලන්න.
මම කිව්වනේ මේ පූජකතුමා ජීවත් වෙලා ඉන්න කාලේ අසරණ අයට උදව් කරලා තියෙනවා කියලා. ඉතින් දැනුත් මෙහි කට්ටිය විශ්වාස කරනවා ප්‍රාර්ථනාවක් කරාම මේ දේවල් ඉෂ්ට වෙනවා කියලා. ඉතින් බබාල වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු අය තමයි මේ විදියට ලස්සනට එතන ඒවා ගැට ගහලා තියෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රාර්ථනාවක් කරලා ඒක ඉෂ්ට වුණාට පස්සේ ඒ වෙනුවෙන් ඒ කට්ටිය ඒ වෙනුවෙන් පාවිච්චි කරපු දෙයක් ගෙනල්ලා මේ කෞතුකාගාරයේ තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ ප්‍රාර්ථනා ලියලා දාන්න කොලයක්. ඉතින් අපිත් පොඩි ප්‍රාර්ථනාවක් ලියලා මේකට දැම්මා. මේ තියෙන ඔක්කොම තරඟ වලින් දිනපු අය ඊට පස්සේ එක එක ලෙඩ රෝග වලට බාර වෙලා ඒවා හොඳ වුණාට පස්සේ ඒවා සනීප වුණාට පස්සේ ඇවිල්ලා ඒ බාරේ නිදහස් කරන්න මේ හැම දෙයකටම මේ කට්ටිය ඒ වෙනුවෙන් පොඩි දෙයක් හරි ගෙනල්ලා මෙතනින් තියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ සංඝප්‍රියලේ පූජකතුමා ඉන්න කාලේ පාවිච්චි කරපු දේවල් මෙතන යාගේ. මේ තියෙන්නේ ඔය මල් වාස් එකක් තියලා තියෙන මේසයක් උඩ. ඒක තමයි සංඝප්‍රියලේ ඉන්න කාලේ ජීවත් වෙලා ඉන්න කාලේ පාවිච්චි කරපු මේසයයි පුටුව. මේ තියෙන්නේ යාගේ තාත්තගේ ෆොටෝ එක. මේ මැද ඉන්නේ ඒ පූජකතුමා. ඊට එහා පැත්තේ ඉන්නේ පූජකතුමාගේ අම්මා. මේ තියෙන්නේ ඒ පූජකතුමා ජීවත් වෙලා ඉන්න කාලේ භාවිතා කරපු උපකරණ. මේ තියෙන්නේ බෙල්ට් එක. මේ තියෙන්නේ යාට ආපු පළවෙනි ලියුම. මේ තියෙන්නේ එයා පාවිච්චි කරපු පින්සල. ඉස්සර පෑන් තිබුණේ නැහැ, පින්සල්නේ තිබුණේ. මේ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ලොකු ඉටිපන්දම් පවා මෙතන තිබුණා. මේක ඇතුලේ වැඩිපුරම ලස්සන තැන තමයි මෙතන නිල් පාටට රෝස පාටට හරිම ලස්සනයි දිවි ලෝකයකට ඇතුල් වෙනවා වගේ තමයි තිබුණේ. ඉතින් මේ ඉතාලියේ කට්ටිය අද මාර්තු 1 වෙනිදා ඉතින් මෙයා පූජකතුමාගේ උපන්දිනය සමරනවා. ඒකට ලොකු උත්සවයක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් පොඩි පෙරඩ් එකක් තිබුණා. ඉතින් මේ ඉතාලියේ ඉන්න හමුදාවේ කට්ටිය කියන්නේ රිටයර් වෙච්ච කට්ටිය තමයි මේ පෙරඩ් එකේ ආවේ. හරිම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. Costituito a marzo del 2024, in esso sono confluiti alpini ed amici degli alpini, iscritti ai vari gruppi alpini, consta di 25 elementi. L'obiettivo è quello di rappresentare la storia degli alpini dal 1872 ai giorni nostri. අපි උදෙන් ආපු නිසා ගොඩක් බඩගිනි හිටපු මෙතන තිබුණා කෑම කඩ. ඉතින් මේ කෑම කඩ වලින් අපි කෑම ගන්න වෙලාවේ තමයි මේ පෙරඩ් එක ආවේ. ඉතින් අපි උදේට කෑම කන ගමන් මේ පෙරඩ් එක බැලුවා. Della sezione Abruzzi. Intanto vediamo delinearsi un'aquila. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. Bye.